මොකද? තමුසේ මොකටද මගේ අලුතෙන් ගෙනාවු ෂැම්පූ එක ගෑ? අනේ මේ ඒක තමුසේක නම ගහලා නැහනේ. යනවා යන්න. එහෙමද? එහෙම තමයි. යන්න. මේ හලෝ. මං තමුසේ රසක් කිව්වොත් කාටවත් කියන්නේ නැහනේ. පිස්සුද ඔය? ගගේ මුඩ්ඩෙම්මයි කියලා හිතා ගන්නවකෝ. මේ මට අලුත් කැලමේ සිටුනානේ. දැන් තමුසේ අලුත් නෑන කෙනෙක් ඉන්නවා ඒ කොහොමදනේ? නෑනේ. ඒ සිරාවට මරුනේ ඔයි. ඔව් මම මේ තමුසේ විශ්වාස කරලා කිව්වේ කාටවත් කියන්නේ නැහනේ. පිස්සුද ඔය? තමුසේ මාව විශ්වාස කරනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. මාගේ සහෝදරයා වන කවිදු සාගතේකරහට නාප්‍යමතියක් ලැබී ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ මාහට තොරතුරු ලැබී ඇත. මේ ඔහුගේ පස්සන පෙම්වතිය වන අතර මාගේ පස්සන නෑනා වන බවද සැකපල කළ හැක. තවත් මෙවැනි හදිසි පුවත් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමින් මම අද සමුගන්නවා. මම පියමියු දීපා. අද අපේ තාත්තාගේ දොර ඇවිල්ලා අඩිය පොළවේ ගහලා මම වෙත ඔරවලා හපුරේට මට කට උත්තර නැනේ. ආදෙක්කොද බොලතෝ බස් පොල් ගානේ අත්තල්ලන්නේ. ඔයි කොනත. අයියා නංගි මේ දරුකල කතා කරනවා කලු කුමාරයා ඉතින් කුමාරයා කොහොමද ඉන්නේ අනේ දෙයියනේ මෙච්චර ඉක්මනට බලන්න මගේ දියුට දන්නේ නේද ඉන්නේ අනේ අපිට මගේ දියුට දන්නේ අනේ දෙයියනේ දෙයියන්ගේ නිල්ලෝට යකේ කොරි කියලා මෙච්චර ඉක්මනට යකේ දෙයි කියලා හිතුවේ නෑ අනේ ඉන්න කියන්නකෝ ඉක්මනට ඉන්න කියන්නකෝ යකේ තවයි කිව්වා සතුටුන පළවෙනි ගෑම් කරු නංගි මේ යකේ කැරේ තියෙන යකේ මේ මං කිව්වා බය වෙන්න ඕන සතුටුන නෙමෙයි හරි අනේ කමක් නෑ ඉක්මනට ඉන්න කියන්නකෝ අනේ මගේ කලු වැවෙනවා පිස්සු වගේ මේ ඇවිත් ඉන්නේ මම තමයි කලු කුමාරයා අනේ මේ ඕම කලු කුමාරයා දැකලා තියෙනවා කලු කුමාරයා නෙමෙයි ගිහලා කලු කුමාරයා එන්නේ කියලා එයා ලස්සනයි ඒක මම දැකලා තියෙනවා මම එයාව දන්නා තමයි මූණක් උදේ නේ තමයි කලු කුමාරයා නේ ඒ නංගි මම මේ දෙදි ඇතනේ නංගිගේ නයිට් ක්‍රීම් එකක් ගියාම ඒකයි මේ මූණේ දැන් සුදුනේ ඒක සිතින් ඒ නංගි කොහොමද මේ කලු කුමාරයා වගරන්නේ මේ ලොකේෂන් එක මට අනුත් මම මේ ෆස්ට් ටයිම් ආවා අනේ ඔය ඉතින් මම ඉස්සරහ කරනවා දන්නවා කියලා කලිය කව තවුස නෙමෙයි කලු කුමාරයා මම දැකලා තියෙනවා මේ සජිත් මම කලු කුමාරයා ලස්සන තවුස ගාන හැටි පාකර ගත්තා ඒ මොකෙද්ද මමයි කලු කුමාරයා එයා නෙමෙයි ඔය පිළිගන්නේකෝ අලුත් යපුලිස් ටික ඒවා නමක් තිබෙන්නේ දැන් පිළිගන්නේ නැද්ද නෑ තවුස නෙමෙයි පිළිගන්නේ පිළිගන්නේ නෑ පිළිගන්නේ නෑනේ නෑනේ නෑ පිළිගන්නේ අයිදෝ And goodbye to anyone standing on my seminars. Takes on six men in a steel cage, shoots it like. ඇත්තද මහසොරණ එක අතීත හරි හදලා වගේ. හැටි බලනවා ඒක මහසොරණ නෙවෙයි බොස් කෑට පටවුසක පුදුම පොඩවන්නේ ඔය කියන්නේ. මේ මම මහසෝන. මහසෝන ඔයි. අනේ මේ දැලි වැද්දෝ. මම මහසොරණ දැකලා තියෙනවා. තමුසේ මහසොරණ නෙවෙයි. මේක මං කලු කුමාරයා කියලා පිළිගන්නේ නෑ ඔයි. අර සජිතට කවුද කියන්නේ කලු කුමාරයා. මේ වගේ අහසයක් අපි යක්ෂ කපේටම වෙලා නෑ ඔයි. මේ අක්කේ. මේ ඔයි යකු ලස්සනයි. දැන් ඉන්නේ යකු කොහමද ලස්සනයි. තමුසේ වගේ කැතනේ අපේ අම්මලා කාලේ බොරුවට යකුන්ට බය වෙලා තියෙන්නේ. යකු කැත නෑ ඔයි. මේ බලනකො මේ ඉන්න මහසොරණ. මේ කවුද ඔය මේ? ඒක ලස්සනයි ඈ. ඒ මූ නෙවෙයි බං. මං තමයි මහසෝන. අනේ ඔයි මේ හේමා තමයි මහසොරණ. තමුසේලා කියන්නේ නෑ කියලාද? මේ නංගි තවසුය මුලාවකට ලක් වෙලා ආයිනේ. මම තමයි කලු කුමාරයා. මේ එන්නේ කොමක ළඟට. සජිතයි හේමාලුත් එහෙනම් මාව බොරුවට රැවට්ටුවා. තමුසේලා කලු කුමාරයා තමුසේ එච්චර කොහොමද හිටි මට අවුරුදු 23ක් වයස මට තාම කොල්ලෙක් කියන්නේ තමුසේ මෙච්චර කල් කරේ මට ආරංචි වෙනවා තමුසේ තැන් තැන් වල ගෑම් රටවනවා කියලා මට. ඔයි මම යකා මටයි මම මේ යකා මම යකා. හරි ගොඩක් සරේ තමුසේ යන්න හදන්න තමුසේ මට ගෑම් උත්තර නටලා දැන් මාව මතක් කරේ බලන්නේ ඔය ඉනි අරකයි මේකයි හැම එකෙක් නටලා ගෑ කෑවනේ දැන් කොට ඉම්බරේට කියලා දෙල්ල ගලවිලා තමුසේ ගේ පාර මම බෙල්ල ගලවලා ඉවරලා හයි කරත් කරි පොඩියා දැනගන්න වැරදි ලොකේෂන් එකට මං ඇවිල්ලා තියෙන්නේ. මේ මම යනවා බං යන්න. ලංකාවේ යන්නේ කිකේ ට්‍රැජිඩි බෑ. මේ පාර මම ලංකාවේ ඉන්න මම අවශ්‍ය ජාබෙත්. කොපිසියු. මට ඕනේ යකි නෑ ඔය සජිතයි හේමාලුත් මාව රැවට්ටුවා. ඕනේ නෑ ඔය කොල්ලෝ